පාතාලයේ කුකුල් කේන්තිකාරයාගේ අවසන් හෝරාව මනුෂ්‍ය ඝාතන පමණක් 50කට වැඩි. ලෝකයේ නීති රීති කියලා දෙයක් තියෙනවා. ඒ නීති රීති වලට අපි ගරු කරන්න ඕන. එතකොට තමයි ලෝකය ලස්සන වෙන්නේ. එහෙත් ඒ නීති රීති වලට පිටින් සමහර වෙනම ලෝකයක ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ ලෝකයට කියන්නේ අන්ඩර්වර්ල්ඩ් නැත්නම් පාතාලය කියලා. නම වගේම තමයි පාතාලය කියන්නේ දරුණුම තැනක්. පාතාලයට සම්බන්ධ වන අයට කිසිම ගැළවීමක් නැහැ. නොසිතන මොහොතක ඉතාමත් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්න වෙනවා. මේ කියන්න හදන්නේත් කොළඹ ප්‍රදේශය තම රාජධානිය බවට පත් කරගෙන රටක් පියවද්දමින් සිටි දරුණු ගණයේ පාතාල නායකයෙකුගේ අවසන් හෝරාව ගැනයි. ඔහු නමින් උස්ලියනගේ රුවන් ධම්මික පෙරේරා නොහොත් ධම්මික අමරසිංහයි. ඒ 2004 වර්ෂයේ ජනවාරි මාස සිකුරාදා දිනයකි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවිය වෙත නීති ශිෂ්‍යයෙකුගේ විලාසයගත් තරුණයෙක් ඇතුළු විය. එලෙස පැමිණි නීති ශිෂ්‍යයාගේ නම චමින්ද උදය කුමාරය. උසාවි කාමර අංක 4 බංකුවක් මැද වාඩි වුණු මේ තරුණයා මහේස්ත්‍රාත්තුමා විසින් නඩු විභාග කරන අයුරු මද වේලාවක් බලා සිට උසාවි කාමර අංක 6ට ගියා. එදින උසාවි කාමර අංක 6 වෙත නඩු දෙකක් සම්බන්ධයෙන් ධම්මික අමරසිංහ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එදින එම කාමරයේ නඩු අසන ලද්දේ මොහොමඩ් ඉර්ෂාදි නැමැති මහේස්ත්‍රාත්තුමාය. ධම්මික අමරසිංහ එම උසාවි කාමරයට රැගෙන එන විට නැගී සිටි නීති ශිෂ්‍යයා කිසිවෙකුටවත් සිතා ගැනීමට නොහැකි අයුරින් එකවරම ධම්මිකට වෙඩිපිට වෙඩි තැබුවා. ධම්මිකට තියා එතන සිටි කිසිවෙකුටවත් එම අවස්ථාවේදී සිදුවුවේ කුමක්ද කියා එක්වරම සිතා ගැනීමට නොහැකි විය. උසාවිය දෙවනත් කරමින් ඇසුනේ වෙඩි හඬ සමග පැමිණි මිනිසුන්ගේ විලාපයන් පමණි. උසාවිය ඇතුළත එකම කාලගෝට්ටියකි සමහරු තම ජීවිත බේරා ගැනීම සඳහා එළියට පැනගත්තා. වෙඩි වැදී බිම වැටී සිටි ධම්මික තම ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළා. ඇද වැටී සිටි තැනින් නැගිට එම ස්ථානයෙන් පැනගන්නට ඔහු උත්සාහ කළා. එහෙත් ඔහුට තැබීමට හැකි වූයේ පියවර කිහිපයක් පමණි. නැවතත් ඔහු කපා හෙළූ කෙසෙල් කඳක් මෙන් ඇදගෙන වැටුණා. ඒ ඔහුගේ අවසන් වැටීමයි. එලෙස ලේ විලක් මැද වැටී සිටි ධම්මික විනාඩි කිහිපයක් මරුවා සමග සටන් කර අවසන් හුස්ම පොද වාතලයට මුසු කළේ නීතියට පිටින් ජීවත් වීමේ ප්‍රතිඵලය භුක්ති විඳිමින්ය. ඒ සමගම ධම්මිකට වෙඩි තැබූ නීති ශිෂ්‍යයා ළඟ සිටි පුද්ගලයෙකුගේ බෙල්ලෙන් අල්ලාගෙන තමා අසලට පැමිණියොත් සෙසු අයටත් වෙඩි තබන බවට පවසමින් පිස්තෝලය ලෙලවන්නට විය. එය උසස් තත්වයෙන් යුතු ජපන් පිස්තෝලයකි. එහෙත් වෙඩික්කරුගේ අන නොතකා සමහර එම ස්ථානයෙන් පැන ගියා. එලෙස කලබගෑනිය දිගට යන විට නීති ශිෂ්‍යයා 4 අතේ වෙඩි තැබුවා. එම වෙඩි ප්‍රහාර හමුවේ දෙදෙනෙකුට තුවාල පවා සිදු වුණා. වෙඩික්කරුට එලෙස වැඩි වෙලා සෙල්ලම් දැමීමට නොහැකි විය. ඒ සැනයෙන් මිනිමරුවා වෙත කඩා පැන්න ලාන්ස් කෝප්ටල් කෙනෙක් අවම බලය පාවිච්චි කර ඔහු යටත් කරගත්තා. ධම්මික අමරසිංහ කියන්නේ ලංකාවේ ටෝනි මොන්ටානා කියලා කියන්නත් පුළුවන්. ඒ තරමට ඔහු භයානක අපරාධකරුවෙක්. මනින් කේන්ති යන කාවත් විශ්වාස නොකරන සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක් විදිහට තමයි ධම්මික පාතාලය තුල ප්‍රසිද්ධව සිටියේ. තම ළඟම හිතවතා ගැන හෝ පොඩි හෝ සැකයක් ඇතිව හෝ දෙපාරක් නොසිතා ඔහුවත් මරනවා. ඒ තමයි ධම්මිකගේ හැටි. ධම්මික කියන්නේ තවත් සුප්‍රසිද්ධ පාතාල නායකයෙක් වූ චින්තක අමරසිංහගේ මල්ලි. චින්තකගේ හැවණල්ලට වැහිලා හිටිය ධම්මික පාතාල නායකයෙක් විදිහට එළියට එන්නේ චින්තක ඝාතනයෙන් පස්සේ. ඒ නිසා ධම්මිකට පාතාලය කියන්නේ ඒ තරම් ආගන්තුක තැනක් නොවේ. ඔහුගේ පවුලේ සමාජිකයින් 16 දෙනෙක් පාතාලයේ කේස් නිසා මැරිලා තියෙනවා. ධම්මික කියන්නේ මනුෂ්‍ය ඝාතන 50කට සහ බැංකු මංකොල්ල කෑම් 17කට අවශ්‍ය වෙලා හිටිය පුද්ගලයෙක්. පොලිස් පොත්වල එසේ සඳහන් වුවත් සමහරු කියන්නේ ධම්මික ඊටත් වඩා මනුෂ්‍ය ඝාතන සිදු කරලා තියෙනවා කියලා. එකල තවත් ප්‍රබල පාතාල නායකයන් දෙදෙනෙක් වුණ සොත්ති උපාලි බැද්දගාන සංජීව ඝාතනය කිරීමේ චෝදනා එල්ල වෙන්නේ ධම්මික ඇතුළු කණ්ඩායමට. ධම්මික ලවා තමුන්ගේ වැඩ කරගත්ත දේශපාලඥයෝ තමුන්ව හෙළි කරයි කියන බයට කොන්ත්‍රාත් මිනිමරුවෙකු ලවා ධම්මිකව ඝාතනය කරා කියලත් කියනවා. ඒ කෙසේ වෙතත් අවිගත්තෝ අවියෙන් නැසී යන න්‍යාය පසක් කරමින් ධම්මික අමරසිංහ නැමැති දරුණු ගණයේ පාතාල නායකයාද අවසානයේ ඉතාමත් අවාසනාවන්ත ලෙස ජීවිතෙන් සමුගන්නේ එලෙසින්ය.